ආයුබෝවන් ශ්‍රී ලාංකික අපේ අනන්‍යතාවය ලොවටම කියාපාන ලස්සනම සංස්කෘතික මංගල්‍යය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවෙන්න දැන් වැඩි දවසක් නැහැ. අද අපි කතා කරන්නේ මේ සුන්දර අවුරුද්දු චාරිත්‍ර වාරිත්‍ර පිටුපස තියෙන වටිනාකම සහ අපේ උරුමය ගැනයි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම පදනම් කරගෙන තමයි අප්‍රේල් 13 සහ 14 දිනවල මේ උත්සවය පැවැත්වෙන්නේ. අවුරුදු උදාවට පෙර යෙදෙන නොනගතය එහෙමත් නැත්නම් පුණ්‍ය කාලයේ ඉතාමත් විශේෂයි. මේ කාලය වෙන්වෙන්නේ ආගමික වතාවත් සඳහායි. සියලු වැඩ අත්හැර පන්සල් යාම මෙහි සිරිතයි. අලුත් අවුරුද්දේ සුන්දරත්වය තියෙන්නේ නැකත් තුළයි. මුළු රටක්ම එකම වෙලාවකට වැඩ කිරීම මෙහි ඇති විශේෂත්වයයි. ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම. අලුත් අවුරුද්ද උදා වූ පසු සුබ නැකතින් ලිප ගිනි මෙලවීම සිදු කරනවා. මෙහිදී අලුත් මුට්ටියක් කිරි උතුරුවා ඉන්පසු රතු කැකුළු බතක් සහ හත් මාළුව පිළියෙල කිරීම සම්ප්‍රදායයි. ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම. ඉන්පසු එළබෙන්නේ පවුලේ සැවොම එකට වාඩි වී ආහාර අනුභව කරන සුබ මොහොතයි. ගනුදෙනු කිරීමේදී ලින්ද සමක් හෝ හිතවතුන් සමක් ගනුදෙනු කරමින් සබන්ධතා අලුත් කරගන්නවා. අලුත් අවුරුද්ද කියන සමගියේ උත්සවයයි. බුලත් හුරුල්ලද්දී වැඩිහිටියන් වැඳීමෙන් සහ නෑගම් යාමෙන් පවුල් අතර තියෙන අමනාපකම් දුරු වෙනවා. කොට්ට පොර ගැසීම, රබන් ගැසීම වැනි අවුරුද්දු ක්‍රීඩා නිසා මුළු ගමක්ම එකම පවුලක් බවට පත්වෙනවා.